ආයිබෝන් යාළුවනේ ඔන්න ආර්ටික් තරංග YouTube නාලිකාවෙන් අද ඇවිල්ලා තියෙන්නේ වයිෆ් චිත්‍රපටයේ මංගල දර්ශනය සමගින් මොටර්සයිකල් සහ සීන නෙළුම්මල් චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු සමීර නාමතුංගගේ නවතම සිනමා නිර්මාණය තමයි වයිෆ් චිත්‍රපටය. වර්ණ අරබගේ මහතාගේ නිෂ්පාදනයක් වන මේ සිනමා නිර්මාණය සඳහා සිංහල සිනමාවේ සිහින කුමරු හේමා රණසිංහ සහ ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුල සූරිය ප්‍රධාන චරිත වලින් තම රංගන දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ මංගල දර්ශනය සඳහා මේ සිනමා නිර්මාණයට රංගන දායකත්වය ලබා දෙන රංගන ශිල්පීන් සහ ජනප්‍රිය කලාකරු ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් එකතු වෙලා හිටියා. ඉතින් වයිෆ් කියන්නේ පවුලේ සැමටම නරවන්න පුළුවන් ඉතාමත්ම ලස්සන හොඳ සිනමා නිර්මාණයක්. ඔබත් ඔබේ ළඟම සිනමා ශාලාවට ගිහිල්ලා දැන්ම වයිෆ් බලන්න. ඉතින් වයිෆ් මංගල දර්ශනයේ මොනවද උනේ කියලා ඔයාලට මේ වීඩියෝ එක තුලින් බලා ගන්න පුළුවන්. දිගටම රැඳී සිටින්න ආර්ටික් තරංග YouTube නාලිකාව සමගින්.
සමීර නාවටුන්ගේ මල්ලි මේ තුන්වෙනි ෆිල්ම් එක. ඒක ලස්සන ෆිල්ම් දෙකක් කරපු එක්කෙනෙක් බයිසිකලෙයි ඊට පස්සේ කළා සීන නෙළු ගිලා. නේද? සීන නෙළුල් මල්. මේ තර්ඩ් ෆිල්ම් එක. ඉතින් අධ්‍යක්ෂින් තියෙන අධ්‍යක්ෂවරේ මේ වැලන්ටයින්ස් ඩේ එකට හරියනම ෆිල්ම් එකක් කරලා තියෙනවා. ආදරවන්තයන්ගේ දිනේ ආදරණීය ෆිල්ම් එකක්. අපේ හේමල් සහ උදාරි සමග එදින හැම මෙටිගේ මාව ෆිල්ම් වල ලස්සන රඟපෑවා. මේකත් ලස්සන රඟපාලා තියෙනවා. ලස්සන කතාවක්. සෑම අලුත්ව විවාහ වුණු ආදරවන්තයන් සහ කපල් බලන්න ඕන ෆිල්ම් එකකට මම දකිනවා. ඇත්තටම ගොඩක් සතුටුයි අද අපේ මංගල දැක්ම. අදින් පස්සේ ප්‍රේක්ෂකයන් හැමෝටම ශ්‍රී ලංකා වාසී සියලුම දෙනෙක්ට වයිෆ් චිත්‍රපටය නරඹන්න අවස්ථාව තියෙනවා. ඉතින් නිර්මලාගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. මට හිතෙනවා සමස්ත වර්තමානයේ වෙසෙන සමස්ත කාන්තාවන් නියෝජනය කරන චරිතයක් තමයි මේ නිර්මලාගේ චරිතය කියන්නේ කියලා. ඉතින් ආරාධනා කරන ආදරවන්තයින් පෙම්වතුන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වයිෆ්ලා හස්බන්ඩ්ලා වෙන්න පුළුවන්, මැරි කරන්න බලාපොරොත්තු වෙන යුවලා වෙන්න පුළුවන්. ඉතින් ඔවුන් සියලුම දෙනෙක්ට ආදරණීය හදවත් වලට ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න එන්න කියලා. මොකද මේ චිත්‍රපටය තුළ ඔවුන්ගේ ජීවිතයට ආදරයට සහ ඉවසීම, කරුණාව, සමාව දීම, දරා ගැනීම හැමදේම මේ චිත්‍රපටය තුළ තියෙනවා. ඉතින් ඔවුන්ගේ ජීවිතයට හොඳ ආදර්ශයක් වෙයි. මාගේ ජීවිතයට මොන හරි ගන්න පණවිඩයක් තියෙවි කියලා මේ චිත්‍රපටය විශ්වාස කරනවා. ඉතින් එන්න ඇවිල්ලා බලන්න, බලලා අපිට ගුණදොස් කියන්න. අක්කේ සිනමා නිර්මාණ අධ්‍යක්ෂකවරයා සමීර නාවටුන මහතා වූ සම්මානීය අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ගැන අක්කට මොකද කියන්නේ? සමීර නාවටුන මහත්මයාගේ දෙවන සිනමා නිර්මාණය සහ මම ඔහුගේ සිනමාවෙන් සම්මාන වන පළවෙනි අවස්ථාව. ඉතින් ඔහු ගැන ඔහු හරි නවක අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඔහු හරිම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් සහ අපේ රංගන හැකියාව උපරිමයෙන්ම ගත්තා. මම හිතනවා ප්‍රේක්ෂකයන් බලන හැමෝම මේක දකිනවා. මම හේමාල් අපි දෙන්නගේ ඒ සංකලනය සහ අපේ ස්වභාවික රංගනය කියන දේ ඔහු හරියට කල්පනාකරණය ඒ චිත්‍රපටය තුළ කරගෙන තියෙනවා කියන එක විශ්වාස කරනවා. ඉතින් ඔහුටත් මම සුබ පතනවා. ඔහුගේ හති සාර්ථක නිර්මාණයක් මේ වයිෆ් කියන චිත්‍රපටය. මේ චිත්‍රපටය බොහොම භයානක චිත්‍රපටයක්. හොඳම කාලේ තමයි මේ චිත්‍රපටය එළියට එන්නේ ආදරවන්තයින්ගේ මාසය, පෙබරවාරි මාසය. ඉතින් අනිවාර්යෙන් බලන්න මේ මාසේ වයිෆ්ලව හස්බන්ඩ්ලව අරගෙන ඇවිල්ලා මේ ෆිල්ම් එක බලන්න. හොඳ ෆිල්ම් එකක්. අපිට කියන්නේ මේ ඉස්සෙල්ලත් කිව්වා වගේම වෙනත් කතාවක්. මොකද අපි චිත්‍රපටි හැදෙන්නේ ගෙයින් එළිය. දැන් ඔන්න සමීර නාවටුන ගේ ඇතුලේ. මොකද අපේ ජීවිතය ගත්තොත් එහෙම ගොඩක් හැලහැප්පීම් ජීවිතේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න අපි ගයක් ඇතුලේ. නමුත් ඒ කියන්නේ අපිට කතා කරන්න ගොඩක් අපි අධ්‍යක්ෂකවරුන් සමහර අමතක වුණාද කියලා හිතෙනවා. සමීර කියන්නේ මේ පුංචි ගයක් ඇතුලේ සිද්ධ වෙන පුංචි සිදුවීම් මේ වයිෆ් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් අතර අපි මේ සමාජයක් අස්සේ ආදා තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ පුංචි සිද්ධාන්ත ගේ ඇතුලට ආවට පස්සේ මේ හැම ප්‍රශ්නයක්ම හටගන්නේ එතනින්. මොකද එකිනෙකා නොගැලපීම්, එකිනෙකාගේ මේ ප්‍රශ්න ටික. ඉතින් ඒක සුන්දරව කතා කරන මේ සිනමා නිර්මාණය හඳහා සමීර නාවටුන්නගේ ඒ අතර මේ ප්‍රශ්න ටික අහලා බලලා අන්තිමේ මේ චිත්‍රපටිය බලන්න ආවොත් ඔබට හිතෙයි චිත්‍රපටිය බලලා එළියට යද්දී මේ ගේ ඇතුලේ වෙච්ච පුංචි ප්‍රශ්නයක් අපි ඒක එකිනෙකා අවබෝධයක් නැතුව මේක විසඳ නොගැනීමක් අස්සේ විශාල ප්‍රශ්නයක් ආව කියන දේ. ඉතින් ලස්සන පොඩි කුටුම්බයක් අස්සේ වෙච්ච වෙන්නා වූ සිදුවීමක් මේ සිනමා නිර්මාණය හරහා කතා කරන ඔබට අනිවාර්යයෙන් වෙනස්ම අත්දැකීමක් වෙයි. මොකද මේ තේමාව යටතේ මමත් මතක විදියට ලංකාවේ සිනමා නිර්මාණයක් මෑත් කැපී වෙලා නැහැ. ඉතින් ඒ සිනමාන් දායකත්ව වුණා මම සහ තවත් රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක්. ඉතින් සුන්දර සිනමා නිර්මාණයක් අනිවාර්යෙන් ඔබට එන්න කියලා ආරාධනා කරන ඔබ ආවට පස්සේ දැනි ඔබ ගෙදර යද්දී මේ චිත්‍රපටි බලලා ගියාට පස්සේ හෙට ඉඳන් ඔයාගේ ගෙදර අලුත් විදියට හිතන්න පතන්න පුළුවන්. එහෙම ගයක් බවට පත් වෙයි. සුන්දර තැනක් වෙයි ඔයාගේ මේ සුන්දර ගෙදර. මම අනිවාර්යෙන් කියන ඒ හින්දා සමීරගේ මේ නිර්මාණය බලන්න එන්න. චිත්‍රපටය ගැන කියන්නේ සමහර තැන්වල අපිමද කියලා හිතනවා. මේ හස්බන්ඩ්ලාට වයිෆ්ලව එපා වෙන જાතියේ ෆිල්ම් එකක් කමක් නැහැ. බට් ලස්සනයි. ඇවිල්ලා බලන්න උලාස වෙයි. අක්කේ සිනමා නිර්මාණ අධ්‍යක්ෂකවරයා සමීර නාවටුන මහත්මයා. ඔහු ගැන අක්කට මොකද කියන්න තියෙන්නේ? සමීර අයත් එක්ක මම වැඩ කරද්දි මට දැනුනේ හරි ලේසි වැඩ කරන්න යාළුවෙක් වගේ. ඉතින් ක්‍රූ එකම හරි ෆ්‍රෙන්ඩ්ලි. අපි හැමෝම ඉතින් හරි ලස්සනට වැඩ කරා. ඒක හොඳයි. ඒක කිව්වා.
වයිෆ් කියන්නේ බොහොම අපූර්ව නිර්මාණයක් වලින්ම කියන්න ඕනේ. බොහොම අපූර්ව අධ්‍යක්ෂකවරයෙක්, දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් තමයි සමීර නවටුන් මහත්මයා කියලා කියන්නේ. ඉතින් ඔහුගේ තුන්වෙනි නිර්මාණය තමයි මේක. ඉතින් සමාජය ගැන කියවෙන හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ලා බලන්න ඕන නිර්මාණයක් කියලා හිතනවා. මොකද අපි දැන් මේ ජීවත් වෙනකොට අපේ ජීවිතේ එක් කඩීමක් තමයි විවාහය කියලා කියන්නේ. විවාහයෙන් පස්සේ දෙදෙනෙකුගේ ජීවිතේ මුණ දෙන්න වෙන දේවල් සහ දෙදෙනාගේ හැඟීම් පිළිබඳව බොහොම අපූර්වවට කතා කරනවා. ඉතින් ආරාධනා කරනවා වයිෆ් බලන්න එන්න කියලා. මම හිතන්නේ විශේෂයෙන්ම හස්බන්ඩ්ලා වයිෆ්ලා හස්බන්ඩ්ලා වෙන්න ඉන්නයි වයිෆ්ලා වෙන්න ඉන්නයි බලන්න ඕනේ නිර්මාණයක්, අපූර්ව නිර්මාණයක්. ඉතින් කාලීන මාතෘකාව හරිම අපූර්වවට ගොනු කරලා තියෙනවා. පැය දෙක තුනකට. ඉතින් ඒක මම හිතන්නේ හැමෝටම හොඳ අත්දැකීමක් වෙයි සහ නවඹු අත්දැකීමක් වෙයි කියලා විශ්වාස කරනවා.